මේ තැනට අරන් ඇවිල්ලා තියෙන්නේ මම හැමදාම පන්ති වල කියනවා මගේ පන්ති හදලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි මගේම ආදරණීය දරුවෝ. සමහර සිද්ධි තියෙනවා මේ අපි වාහනයක් ගන්නවට අකමැති උන් ඉන්නේ. ඒ ඉන්නේ ළඟම උන්. දරා ගන්න බෑ බා. යන ගමන දැකලා සතුටුන රෙඩි ඉරිසියා කරන පිරිස වැඩි. හරිද? ඒක දැනගෙන යන්න. ගුරුවරයා කොමසාවුස. මගේ නංගි කොමසාවුසගේ පන්ති කි. පොලිටිකල් රංජිස් අවුරුදු 20ක් විතර දේශපාලන ලීඩින් ගුරුවරයෙක් දිස්ත්‍රික්කේ පළවෙනි අදා පුෂ්පික සර්. අයිබෝන් මයුර. කොහොමද? ගොඩක් දවසකින්. ඔව් බම් මේ නාස 6කින් 7කින්. ඔව්නේ. කතාවත් මේ අර පළවෙනි වීඩියෝ එක ගහලා ඒක ගැන කතා වුණා ගොඩක් අය. ඒක ගියානේ කියන්නේ අර අපි දෙන්නගේ එහි ගහුව විතර එක. දැන් දියුණු වෙලා. දැන් ටිකක් හැදිලා තියෙන වැඩ ටික. මොකද වෙන්නේ? මම මේ දවස්වල චුට්ටක් බිසි මේ බිසි කියලා කියන්නේ දැන් පොලිවල් ප්‍රතිඵල එනවනේ. මේකත් එක්ක අලුත් පන්ති පටන් ගන්න වැඩි දුවා දන්නවනේ. අපි දැක්කා ප්‍රියාස ගොඩක් වෙනවා අනුරාධපුර පැත්තේ. යන්න විස්තර ඉතින්. නෑ ප්‍රියාස කියලා කියන්නේ බං ඉතින් අපි අර හැම වෙලාවෙම ළමයිගේ පැත්තෙන් තීන්දුව ගන්නවා. එතකොට ළමයි නිදහස ඉගෙන ගන්නවා. දැන් ඉන්න පරම්පරාවේ ළමයි නිදහස ඉගෙන එක බලනවා. එතකොට බං මේ අර හරි නිස්කලංකව විධිමත්ව ඒ පන්ති කාමරයක් වුණත් අර ක්වොලිටි එකට තියෙනවා. දැන් මම උත්සාහ කරන්නේ මේ ක්වොලිටි කියන එක. හරිද? ඒක මාර විදියට try කරා. මගේ ටියුට් එක වුණත් මම දන්නවනේ ඒක හරිද? ටියුට් එකේ වුණත් මම ඒක රැක ගන්න මාර try එකක් දෙනවා. ඉතින් ඒවත් එක්ක අර මේ අපි දැන් අලුත් පන්ති පටන් ගන්න 20යි කියේ. අපිට 20කට ඒ ළමයි නිදහස ඉගෙන ගන්න පුළුවන් අවකාශය තියෙනවා. මම දැක්කා සෙට් එකම බහලා ඉන්නවා. ඔව්. පුරෝරේ දෙවන්තිව සෙට් එකක්. දැන් අපිත් එක්ක සිංහල ඉන්නේ ලංකාවේ දක්ෂතම ගුරුවරයා කොමසාවුස. මගේ නංගි කොමසාවුසගේ පන්ති කි. පන්ති කියන්නේ 25 නේ. 25. ඊට පස්සේ අපේ පොලිටිකල් රංජිස් අවුරුදු 20ක් විතර දේශපාලන ලීඩින් ගුරුවරයෙක්. ඊට මීඩියා වලට ගියව දිස්ත්‍රික්කේ පළවෙනි අදා පුෂ්පික සර්. ජෝබ් වල මම ඉන්න මං යන දන්නවා. ඒ කියන්නේ මගේ වෝල් එකකින් ඔක්කොම ටික දන්නවා චතුරංග සම්පත් කවුද කියලා. ඊට පස්සේ ආය ඩාන්සින් වලට බුද්ධික සර් ලංකාවේ ලොකුම නර්තන පන්තිය කරන්නේ. ඊළඟට ඩ්‍රාම වලට ඉන්න අපේ සනත් සර්. ඊළඟට සනත් ප්‍රවීණ අපි යමු අපි දන්න කාලේ ලෙජන්ඩ් අපි පන්ති යන කාලේ. ආය තාම ඒ ලෙවල් එකකින් ඉන්නේ. ඊළඟට හින්දි වලට මනෝර විශ්ව ඉන්නවා. සාහිත්‍ය අපිත් එක්ක අර හොඳ සංවිධායක මණ්ඩලයක් ඉන්නවා. හරිද? ඒකත් එක්ක අපි නිදහසේ නේ පන්ති කරගෙන යන්න සූදානම් කිසිම ගැටලුවක් නැතුව. දැන් සෝෂල් මීඩියා පැත්තට බහලා ගොඩක්. දැන් බං අපි යන්න බෑ අපිට ගියපු ගමන් මේ චතුරංග සම්පත්. දැන් මෙහෙම කේස් එකක් තියෙනවා. කේස් එක තමයි දැන් අපි ඉන්නේ ජෙන් සී එකේනේ. එතකොට ඒ වෙනස් වෙන එකත් එක්ක අපි වෙනස් වුනේ නැත්නම් දැන් අපේ සබ්ජෙක්ට් එකේ තියෙන තෝකනේ බං. අපේ සබ්ජෙක්ට් එකේ තියෙන්නේ තමයි මේ පරිසරයේ වෙනස් වෙන හැටි ගැන ඉගෙන ගන්න. කට්ටිය දැන් කියන සිතියන් අරවා මේවා කියලා. ඒ වෙනස් වෙන එක පෙන්නන්න තමයි සිතියන් ගන්නෙ. හරිද? ඒ වෙනස් වෙන එකත් එක්ක වෙනස් වුනේ නැත්නම් මේක දුවන්න බෑ බං. ඒ නිසා මේ අර ළමයි හොයන ඒ platform එකට අපි එන්න ඕනේ. හරිද? ඒකට විවේචන තියෙනවා. හරිද? TikTok කරනවා කියනවා, Facebook දානවා කියනවා. එහෙම අර කරන්න බැරි එකෙක් ඉන්නවනේ. ආන්ගේ ඌ ඒකේ තියෙන අර හොඳ නැති පාර්ට් එක තමයි පාවිච්චි කරන්නේ. මම නම් හිතන්නේ ඇත්තටම පරිසරයට හානියක් වෙන්නේත් නැහැ. හරිද? කාටවත් ගැටලුවක් වෙන්නේත් නැහැ. ඒකත් එක්ක මම සෝෂල් මීඩියා පැත්තට ඇවිල්ලා තියෙන ඇත්තටම. මම කොහොමද ඔයා ගැන පන්ති කියන්නේ අප්ඩේට් පොන්සෙක් ළඟට යන්න කියලානේ. ඒ විශේෂ. දැන් කොහොමත් මේ සාම්ප්‍රදායික විෂයන් ගැටලුවකට ලක් වෙලා කියලා මට හිතෙනවා නිකන්. දැන් අපි ඒ කාලේ රැල්ල කැඩිලාද? රැල්ල කියන්නේ මෙහෙමයි මාළු දැන් ඉන්න ළමයි මාර බුද්ධිමත් නේ බං. දැන් ඉස්සර වගේ නෙවෙයි. දැන් ළමයි දැන් සරලව හිතාගමු මෙහෙම. දැන් අපිට බං මේ මොකක් හරි එකක් කිව්වොත් මේ පැලේ කියහන්කෝ මේකට මොකක් හරි කිව්වොත් අපි දන්නේ බං මේක මෙහෙම විතරයි කියන්නේ. දැන් ඉන්නේ උන් එහෙම නෙවෙයි බං. මේකේ ෆොටෝ එකක් ගන්න. මේකේ ෆොටෝ එක අරන් දානවා Gemini ට දානවා. Chat GPT දානවා.
මේක ගැන හිස්ට්‍රී එක හොයනවා. මේක දැන් මේක නම් ප්ලාස්ටික් එකේ මේක නැචරල් වුණු. මේකේ ගහක් කොහෙද විද්‍යාත්මක නම් මොකද්ද මේකේ ගෙඩි හැදෙන්නේ කොයි කාලෙද හරිද? බං උන් එක්ක දැන් බෑ. ඉතින් උන් අපේවත් වෙනවනේ. ඒකනේ කරන්න බැරි. එතකොට මචං දැන් වෙලා තියෙන්නේ මේ අර උන් දන්නවා මේ දැන් ඉස්සරහට ජොබ් හැදෙන්නේ මොනවටද ජොබ් ෆීල්ඩ් එක තියෙන්නේ කොහොමද ඉල්ලුමක් තියෙන්නේ මොනවද හරිද දැන් නිකන් සරලව හිතාම ජෙමිනි ජීට දාලා ඇහුවොත් එහෙම ඉස්සරහ ජොබ් මාකට් එක මොන වගේ ශේෂ්ත්‍ර වලට නිර්මාණය වෙයිද කියලා ඌ දෙනවා ලිස්ට් එකක් දැන් මම මේ පරම්පරාවෙන් ගණන් ගන්න හරි අමාරුයි බං අපිට එහා අය බෑ උන් ලෝකයාලලා ඉන්නේ ඒක තමයි අපි තේරුම් ගන්න ඕන බං ඒක නේද මේ සාම්ප්‍රදායික සබ්ජෙක්ට් ගොඩක් යට යන්න හේතුව ඒක ළමයි දන්නවා ඒකට කවුරු හරි හිතනවා නම් මේ වෙන මොකක් හරි එකක් කියලා ඒක නෙවෙයි මේක අර වෙනස් වෙන එකත් එක්ක යන්න වෙනවමයි ඒක තමයි යථාර්ථය හරිද ඒ යථාර්ථයට මුහුණ දෙන්න බැරි වුණාම මේ ඉතින් අර එක දේවල් හිතලා මනෝලෝකවල මිනිස්සු ජීවත් වෙනවා නේ ආන් එහෙම සීන් එකක් තියෙනවා. ඕක තමයි ඉතින් මේ සාම්ප්‍රදායික ඉන්දියාවේ තියෙනවා යට යන්න හේතුව. මම ටියුෂන් කරන්න පටන් අරන් අවුරුදු 13ක් විතර. ඔය 13 ඇතුලේ අවුරුදු 10ක් විතර මම ලීඩින් පන්තියේනේ. එතකොට මේ වෙනකොට අනුරාධපුරයෙන් ජෝග්‍රෆි පන්තියේදී. වැඩියෙන්ම කැම්පස් ළමයි යවුවන යවලා තියෙන මගේ පන්තිය. වැඩියෙන්ම ජෝග්‍රෆි ඉගෙන ගත්තා නම් අනුරාධපුරේ ඉගෙනගෙන තියෙන මගේ පන්තිය. ඒකට මම සාක්ෂි දාන්න එක මම දන්න දෙයක් හරිද? එතකොට වන් අර දැන් කටවුට් ගැහුවොත් කටවුට් කඩනවනේ. පෝස්ටර් ගැහුවොත් පෝස්ටර් වහනවනේ. මම හදලා තියෙනවා කඩන්න බැරි කටවුට් සෙට් එකක්. ඒ තමයි බං මං උගන්වපු මගේ ආදරණීය දරුවෝ. ඇත්තටම මේ වෙලාවේ මාර විදියට ගරු කරනවා සහ ස්තුතිවන්ත වෙනවා. හරිද? මාව මේ ලෙවල් එකකින් තියාගෙන ඉන්නේ උන්ගේ කර්මතින් තමයි මම මේ තාම යන්නේ. හරිද? දැන් අපි මොන කටවුට් ගැහුවත් මයිර දැන් ඔයාගේ ගෙදර ඉස්සරහා ගියා අපි කටවුට් එකක් ගැහුවට ඒ කටවුට් එකෙන් බං චතුරංග සම්පත් කියන නම එළියට ගියාට ඔයා දන්නේ චතුරංග සම්පත් කියන අයිකන් එක. ඔයා ඕලෙවල් පාසල යනවා කවුරු හරි යාළුවෙක් ගාවට අයියා කෙනෙක් ගාවට අහනවා මේ මම ජෝග්‍රෆි ගන්න ඉන්නේ කාගේද පන්තියන් ඌ දෙනවා මං සම්බන්ධයෙන් නිර්ණායකට ගන්න. ආන් එහෙම තමයි ওই ළමයින්ට මාව සමාජගත දෙන්න. වෙන වෙන්ජිකියා නෙවෙයි. ඒකේ සම්පූර්ණ පූර්ණ ගෞරවය. ඉතින් මේ වීඩියෝ කාල බලනවා නම් හරිද? මේ වීඩියෝ එක සම්පූර්ණ ගෞරවය ඔයාලට මම දෙනවා. මොකද මාව මේ තැනට අරන් ඇවිල්ලා තියෙන්නේ මම හැමදාම පන්ති වල කියනවා. මගේ පන්ති හදලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. මගේම ආදරණීය දරුවෝ. හරිද? මේකේ ක්‍රෙඩිට් එක මයිද? ළමයින්ටම තමයි. ආයේ කතාවක් නැහැ. ඔය අර ටැග්ලයින් එකක් තියෙන උසස් පෙළට කියන්නකෝ උසස් පෙළට උසස් ලෙසට ජීවෝ. මං ආසයි වගේ එක අහන්න. මොකද මේ මේකේ තේරුම මං දකින්නේ එක ඔයාගේ සබ්ජෙක්ට් එක ක්වොලිටියට උගන්වනවා. ඔයා ක්වොලිටි. හැබැයි ඒකේ නොකියන පැත්තක් තියෙනවා ජියෝ වල ක්වොලිටියක් තියෙනවා කියලා. පැහැදිලි කරගන්න. මල්ලේ දැන් උසස් පෙළ අපේ ජෝග්‍රෆි අපිට පුළුවන් ආර්ට් ස්ට්‍රීම් එකයි ටෙක් ස්ට්‍රීම් එක දෙකේම ගන්න පුළුවන්. ඒතර ආර්ට් ස්ට්‍රීම් එකේ සබ්ජෙක්ට් ගොඩක් තියෙනවනේ. ওই සබ්ජෙක්ට් වල මයිවර තියෙනවා දැන් කැම්පස් එකට යනකොට කැම්පස් පොත පුරවනකොට තියෙනවා මේ අනිවාර්ය නිර්ණායක ටිකක්. දැන් උදාහරණයකට එයා කරන විෂයන් තුනෙන් සමාජ විද්‍යාව විෂයක් කරලා තියෙනවා. නැත්තම් කැම්පස් යන්න බෑ. ඒ වගේම ඉසඩ් ඩිස්කෝ එක කියන එක. හරිද? ඔන්න ඔය කීපයක් තියෙනවනේ. එතකොට ජෝග්‍රෆි විෂය කරන දරුවෙකුට මේක සමාජ විද්‍යා විෂයක්. ඉසඩ් එක වැඩි විෂයක්. ඒ නිසා උසස් පෙළ කරනවා නම් උසස් පෙළට උසස් විදිහට ඉන්න ඕන. එයා උසස් පෙළට ජෝග්‍රෆි කරන්න ඕන. ඒක කෙටියෙන් තමයි මම කියන්නේ. උසස් පෙළට උසස් ලෙසට ජීව කියලා. ඕක හරිය ලස්සනට කියන අපේ චූටි. චූටි මම දැක්ක කියන එක තමයි මම වෙන්නේ. ඒ කියන්නේ මම අර වීඩියෝ එකක් කරා. මේ වීඩියෝ එක දැන් මම මේ එඩිට් එක බලන ගමන් හිටියේ. ඊට පස්සේ ඌ ඕක කියවනවා. හරිද? මම ඊට පස්සේ ඒක මේ දැම්මා. FB ඌ සාමාන්‍ය අපේ චූටියා දැන් වෙනස්ම විදිහේ ගොඩක්. ඔව් මම ඒක අහන්න හිටියේ කොහොමද? පවුලේ විස්තර. චූටියා මාරම මාකටිං සයිට් එකක් දෙනවා නේ ඔයාට වෙනම එකක්. මේක හොඳයි නොමිලේ. ඔව් ඒ නේ සහ අපේ නෝනා එයා ගැන කියන්න ඕනේ. හරිද?
නැත්නම් ගෙදර යන්න වෙන්නේ. හරිද? එතකොට මේ දැන් උඹලා ආවා වුණත් ඒ අපිට කන්න දෙනවා. ඔයාට වැඩි අපිට හොඳයි. හරිද? එහෙම තියෙනවා මේ ඒ නිසා මේ වයිෆ් මට මාර සපෝට් එකක් දෙනවා. ඒ කියන්නේ මට ඔය ගෙදර ඇතුලේ මල්ලි මම සම්පූර්ණ ෆුල් ටයිම් ටියුෂන්. හරිද? එතකොට ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා මම ටිකක් වෙලා ඉඳලා පේපර් හදනවා බලනවා ඒ වැඩත් එක තමයි ඉන්නතර මට ඒ ගෙදර පැත්තෙන් මම ලොකු බරක් දෙන්නේ නැහැ. එන මට ඔළුව ඇත්තටම රිලැක්ස්. හරිද? මේ සහ දැන් ඔය මම රෑ වෙනවා ඊට පස්සේ ක්ලාස් වල මීටින් තියෙනවා ගෙදර ඇවිල්ලා කාපහම ඔන්ලයින් කරනවා ඒව කතන්දර ගොඩක්. මම හිතනවා අර මේ ගමන සාර්ථකව යන්න වයිෆුත් උදව් වුණා. හරිද? වීඩියෝ එකක් දාලා තිබ්බේ Facebook එකේ ඊළඟදී. ඒක මොකක්ද ඒ කේස් එක? දාන්න ඕනද කණෙන් ඇල්ලුවද? නෑ ඒක වංගේ මේක තාතල එක. මම Facebook කරනම වීඩියෝ එකක් තිබ්බා. ඊට පස්සේ මේ මම ඉතින් ආතල් එකට දැම්මා මේ මට වෙච්ච දේ වගේ සීන් එකක් තමයි දැම්මා. හරි. දාලා මේකට කමෙන්ට් දාලා තිබ්බා කියන්නේ සර් තාම සනීපෙන් ඉන්නවද? සර් ඉන්න බෝඩ් එක මොකද්ද? සර් දැන් රැට කාලාද? වගේ අයියෝ වගේ මම මෙහෙමයක් කියනවා. හරිද? මේ වීඩියෝ එක බලන කටට මම කියන්නේ දැන් මේකත් මේ පොඩි කයියක් ඈ. අපේ පොඩි කයියක් නේ. එතකොට මේ FB එකේ ඉන්න චතුරංග සම්පත් ඉන්නවනේ. ඒ FB එකේ ඉන්න චතුරංග සම්පත් කියන්නේ මයුර මාර නිදහස් පොරක්. ඒකේ ඇතුළේ අර ගුරුවරයා චතුරංග සම්පත් හොයන්න හොඳ නැහැ. ඒ මගේ වෙනම පේජ් එකක් තියෙනවා. ඒකට යන්න. ගුරුවරයා හොයන අය ගුරුවරයාගේ පේජ් එකට යන්න. ඒ පේජ් එකට ගියාම ඒකේ ඉන්න ගුරුවරයා ඒකේ විශේෂ කරුණු වීඩියෝස් ඒකේ තියෙනවා. Facebook එක කියලා කියන්නේ මගේ නිදහසේ මගේ මයින්ඩ් එක රිලැක්ස් කරන්න මම පාවිච්චි කරන මෙතඩ් එකක් විතරයි. ඔව් මේ ඊළඟට දැන් මම පොඩි කෑල්ලක් අහන්න යන්නේ. මේ දැන් මම දැක්කා රාජාංගනයේ සම්පූර්ණයෙන්ම දැන් තනි අතට අරගෙන ඉන්න වගේ සීන් එකක්. මාර සතුටුයි ඈ. ඒවා බං අර එන්නේ මේ හදවතින් මේ සතුටු වෙන්නේ. එතකොට මේ දැන් අර ඔබ මගෙන් ඇහුවානේ මේ කොහොමද ඔය ළමයි අතරට ගියේ වගේ කේස් එකක්. දැන් මොකද පන්ති තත්ත්වේ? පන්ති හොඳයි. නොචියාගම YS එකේ ළමයි හැදෙනවා එනවා ළමයි අඳුරනවා ළමයි දැන්. ඒක ඔයාගේ නේ ආයතනේ? ඔව් ආයතනේ මගේ. මේ රාජාංගනයේ අපි බැස්සා රාජාංගන හන්දිය තියෙනවා සෝල් ඇකඩමි කියලා මට පර්ෆෙක්ට් ක්ලාස් එකක්. ස්මාර්ට් බෝඩ් අපි දවසට එන්නම් මාර පහසුකම් ළමයිට බය වෙන්න දෙයක් නැහැ. පාරයිනම ස්කූල් එකක් විතර තියෙන්නේ පට්ට ක්ලාස් එක. ඒ ඉන්නවස හසිත ධනංජය කියන විද්‍යාව කරන මල්ලි කෙනෙක්. මම දැක්ක ඔයා දාලා තිබ්බ යාට ගොඩක් ස්තුති කරනවා. ඒක හේතුව කියන්නේ දැන් මට මොනවද ඒ වුණත් මගේ ළමයි ඉන්න වීඩියෝ එකක් දැක්කොත් ඔයා වොයිස් එකක් දානවා මරු මාර්ලි. මරු මාර සතුටුයි කියලා. ඒ බොක්කින් ඉනෙව්වා එහෙම. මුට මගේ සෙමිනාර් කිව්වේදී ඇඬුණා කියන්නේ. උට 7-5කවත් වාසියක් නැහැ. මං හෙට ගියා කියලා ඒ ළමයි ඔක්කොම ටික මිනිහාගේ පන්ති එනවා. හස්තයයි. හැබැයි මිනිහා මට ළමයි මගේ දියුණුව දැකලා උට සතුටට ඇඬෙනවා. එහෙම යාළුවෝ හරි අඩුයි බන් ටියුෂන් එකේ. හරිද මම ඒ කියන්නේ මම දැන් හදවතක් කියන්න බෑ. මම ඒ කියන්නේ දැන් මම දැන් ඉන්නවනේ බං. හරි එතකොට ගොඩක් අය මචං සමහර සිද්ධි තියෙනවා මේ අපි වාහනයක් ගන්නවට අකමැති උන් ඉන්නේ. ඒ ඉන්නේ ළඟම උන්. දරා ගන්න බෑ බං. හරිද? එහෙම යාළුවෙක් ඉන්නවනම් උඹේ සතුට දැකලා එහෙම ඌ මාර විදිහට ඔබට වැඩි සතුටු වෙනවා. ඌට සතයක්වත් නැතුව. ඌ පට්ටම පොරක් ඈ. ඌව රැකගනි. එහෙම යාළුවෝ මේ ටියුෂන් එකේ හම්බෙන්නේ හෙන්නම අඩුවේ. පට්ටටම අඩුවේ. ඌ ඒ කියන්නේ පොරක් කියන්නේ මම ඇත්තටම දන්නේ මගේ මල්ලිව හම්බෙන්න. හරිද? මේ එතකොට ඒ යාළුව රැකගන්න. මටත් එහෙම යාළුවෝ සෙට් එකක් ඉන්නවා. එහෙම යාළුවෝ සෙට් එකක්ම ඉන්නවා. මේ එතකොට බං උඹ දැන් ඔය යන ගමන හරි ලස්සනට යන්න ඕනේ. ටියුෂන් එක පරිස්සමෙන් යන්න ඕනේ. හරිද? මේක අර ගොඩක් කට්ටිය අර යන ගමන දැකලා සතුටුන වැඩි ඉරිසියා කරන පිරිස වැඩි. හරිද? ඒක දැනගෙන යන්න. එතකොට දැන් ඉස්සරහට මොකද වෙන්නේ දැන්? YS එක මුච්චියාගම. මුච්චියාගම YS රාජාංගනයේ සෝල් ඇකඩමි අලුත් ගමනක් යන්න හිතන් ඉන්නවා. මගේ ජීවිතය ආපු රසවත්ම කෝල් එක අපේ කාලේ ලෙජන්ඩ්ලා ගල්ගමුව
සිග්මා ආයතනයේ අධිපතිතුමා මට කතා කරා. අපේ මේ අන්තර්ජාල රිගාඩෙන් කිව්ව සර් කතා කරා මට ඒලත් එක්ක සම්බන්ධ වෙන්න කියලා සර්ලත් එක්ක. හොඳ අවස්ථාවක් නේ ටියුෂන් එකේම ගුරුවරයෙකුට ඒක හොඳ අවස්ථාවක්. මම ගන්න එපා. ඒ තමයි හිතක් ඉන්නවා ඉතින් ගල්ගමුවට යන්න. මම තව දෙයක් කියන්න හිටියේ. මම ඇත්තටම ආසයි මේ අනුරාධපුර පොළොන්නරුවෙන් පිටට ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකේ ඔයාලා ඉන්න. ආස නැද්ද? ඔය හැකියාව මේ ලංකාවේ ප්‍රසිද්ධ ජෝග්‍රෆි ගුරුවරු ඉන්නවා ඔය වීඩියෝ දකින්නවා. ඇත්තටම ඔයාව මම ලයිව් දැකලා තියෙනවා උගන්වනවා. ඒක මාර එකක්. ඒ කියන්නේ ඒක ඇත්තටම මාර එකක්. අපි ඔයගෙන් ගත්ත දේවල් තියෙනවා හිතෙන්නේ නැද ඔන්ලයින් අපතේ. මෙහෙමයි මේ මයුර මේ මගේ මේ සැරේ ඔන්ලයින් එකත් මම විද්‍යමත්ව සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ 2028 ළමයිට අපි වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරලා තියෙනවා. ඒක සූත්‍රාක්ෂණික පන්තිය පටන් ගන්නවා යනවා පන්තිය. ඒක ලංකාවේ ඕන කෙනෙකුට එන්න පුළුවන්. එතකොට වෙබ්සයිට් එකට දැන් යාට ලයිව් වෙන්න බැරි නම් කරන්ට් එක ගියොත් එහෙම වෙබ්සයිට් එක ඕන වාර ගණක් බලන්න පුළුවන්. හරිද? එහෙම කළා මම ඒකට ටිකක් වියදම් කරලා තියෙන ඇත්තටම. හරිද? ඒ නිසා ඔන්ලයින් පන්තියක් යනවා. ඇත්තටම මේ මම කුණාර පන්තියක් කරා කුණාර පන්තිය අවුරුදු දෙකක්ම කරා. හරිද? ඇත්තටම සතුටුයි බං කියන්නේ කුණාර පන්ති කරපුවාම පළවෙනි අවුරුද්ද කරපු එකේ දිස්ත්‍රික්කෙ තුන්වෙනි ලංකාවේ 16 වන්දි. දැන් GIS වල ඉන්නේ. දෙවෙනි අවුරුද්දේ කුණාර දිස්ත්‍රික්ක 4 වෙනි 6 වෙනි 11 වෙනි 15 වෙනි අවුරුදු දෙකෙන් ලොකු පන්තියක් හදලා ලොකු ප්‍රතිඵල ප්‍රමාණයක් දැම්මා. ඒ නිසා ඒ ළමයිනුත් මේ ඉල්ලීමක් කරා මේ සර් අපිට මේක කරන්න කියන කාරණා නිසා මම ලංකාවටම ඔන්ලයින් පන්තියක් කරනවා 2028ට ඒකට සම්බන්ධ වෙනවා. දැන් මේ දවස්වල ළමයි ලියාපදිංචි කරනවා. ඔයාලගෙන් ඔය පිට ළමයි ඇහුවා අන්නදියා ඒක මම මේ ඇඩ්ඩයක් ගන්න මේ වෙයි සිරාම එක ලංකාවේ ළමයිට මරු එක ඔය ඉගෙන ගන්නවා කියන එක. ඒක සිරා කතාවක්. ඔව් මේ පේපර් හදගෙන ටියුබ් ගහන එක උගන්නන එක මේ පිසි වෙන ඒවා තරග මොනවද විනෝද? මම ආතල් එකේ ඉන්නේ. මම දන්නවා ආතල් එකේ ඉන්නේ කියලා. හරිද? ඒක මම මගේ ආතල් එක මම ගන්නවා. හරිද? ඒක ළමයිනුත් දන්නවා. හරිද? මම මේ අර මට ට්‍රිප් එකක් යනකොට මම ට්‍රිප් එකක් යනවා. සාමාන්‍යයෙන් මම අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. මම යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අපි මාස 3ක කියන්නේ උපරිම මාස 3යි උපරිම වුණොත් මාස 3යි. මාස 3කට සැරයක් නම් අපි කොහේ හරි යනවා. හරිද? ඒක අපි අර ළමයිටත් පුරුදුලා ඉන්නේ. හරිද? ඔව්. මොන්දේන තාම මගේ හොඳම යාළුවාගේ දෝනි සුදුවක්කි කියලා කියන්නේ. මේ යන්නේ නැද්ද අප්පච්චි සුදුවක්කි බලන්න. මම ගියේ නැතත් එක්කු වෙනවා මේ. හරිද? අපි කොහොම හරි ඔය අපි 4-5 දෙනෙක් ප්‍රවුඩ් වෙන්නේ අපි 4-5 දෙනෙක්. අපි හැමදාම මේ හැම මාසෙකට දෙකකට සැරයක් යනවා. සහ ඉතින් මම ඔය සින්දු අහනවා. ඒ වගේ මගේ ටයිප් එකේ සින්දු වෙනයි. ෆිල්ම් බලනවා. ජිම් යනවා. යන්නේ නෑ බං. ඔය කියන්නේ හැමදාම මේ ප්ලෑන් කරනවා විතරයි. හරිද? ලෙඩ තියෙනවා. ලෙඩ නෑ. මොකුත් නෑ. මාස 3කට දැන් චෙක් කරනවා බලන්න. ඒවත් කරනවා. ඔව් ඔය ටික බලනවා සෞඛ්‍ය කියන එක රැකගන්නේ. හරිද? ඒ හින්දා මේ ලෙඩ නෑ දැනට දෙන්නේ කියලා. හරිද? ඔය වත්තර කියලා පොඩ්ඩක් ඒක මෙහෙට වැඩ ටිකක් කරනවා. මහා ලොකු ඒවා නෙමෙයි කරේ කරන්න බෑ මට කරනවා. හරි. ඉතින් ඔය තමයි. මේ පොළොන්නරුවේ තත්ත්වය මොකද? පොළොන්නරුවට සුන්දර ඇතුළු මඩුල්ලක් ඉන්නවා කියලා මම දන්නවා. ලහිරු සර්ලා උපාලි සර්ලා මාර මරු. ඇත්තට මට ඒ අත්දැකීම් මරු. කියන්න කියලා ගැන ටිකක්. මාළුර මම මේ පට්ට ආතල්ලගේ පන්ති කරන්න පොළොන්නරුවේ. හරිද? මේ ඒ තමයි දැන් අපේ අපි 2024 25 අවුරුදු දෙකේම 1 2 3 ඇතුළු 2024 1 2 3 25 1 2 3 1 මුල් දිස්ත්‍රික් කුසලතා 10න් 7 අවුරුදු දෙකේම බිහි කරා. ඔයාලා අපි එතකොට අපිත් එක්ක ඉනවා සිංහල ලහිරු සම්පත් අමුදුව. පාදන්නවා හිතවතානේ. හරි. එතකොට ඉතින් අපේ පරණතම දේශපාලන විද්‍යාචාර්යව තමයි උපාලි බණ්ඩාර සර්. උපාලි සර් ඉන්නවා අපිත් එක්ක. ජෝග්‍රෆි වලට මම ඉන්නවා. BC වලට ඉන්නවා අපේ සංජීව ගමගේ සර්. එතකොට BC දැන් මම හිතන්නේ පොළොන්නරුව වෙන විකල්පයක් නැති තරම්. මොකද ඊළඟට මීඩියා වලට ඉන්නවා මදුසංක හේරත් සර්.
මේ ගුරුවරු අපි 5 දෙනා මාන සහයෝගයෙන් පන්ති කරගෙන යනවා. අපි පොළොන්නරුවේ සිනර්ජි ඉන්නේ. හරිද? පොළොන්නරුවේ කියන්නේ අනිත් සියලු ගුරුවරු එකට එකතු වුණත් අපේ ගුරුවරුන්ගේ ළමයි ගන්න ප්‍රතිඵල ගන්න නැහැ. හරිද? අපි මේ සැරේ හෑන්ඩ්ලක් ගැහුවා. හෑන්ඩ්ලක් ගහන්න ඉඩ ප්‍රමාණවත් මදි අතරම. හරිද? එච්චර රිසර්ච් ප්‍රමාණයක් අපි පොළොන්නරුවේ නිර්මාණය කරලා තියෙනවා. මම හිතන්නේ අය අර කල්පයක් කියත් විකල්ප නැහැ වගේ සීන් එකක් තියෙනවා. මම අර ඒ සෙට් එකේ තියෙන පට්ට බැඳීම. ඒකම අපි 5 දෙනෙක් විදිහට නෙවෙයි අපි ඉන්නේ අතරම අයල. ඔයා ඒ හිටියනේ දවසයිනේ ඔයා හිටියේ. ඔයාට දකින්න ඇති අපේ වැඩක් කරන්න ගියා වුණා. හරිද? අපි අතරේ මාර යුනිටියක් තියෙනවා. හරිද? ඒක අර ටියුෂන් එකට එහා ගියපු බැඳීමක්. ඔය කතාව හරි. අර අපි 5 දෙනා මල්ලි මේ කෑම එක කන්නේ අපි කට්ටිය නකා. අර අපි එකට ඉඳලා තමයි කෑම එක කන්නේ. අපි එකට තේ එක බොන්නේ. හරිද? එහෙම අපි කාගේ හරි මොකක් කර තිබ්බොත් එහෙම අපි සම්බන්ධ වෙන්න පුළුවන් හැම අවස්ථාවෙම සම්බන්ධ වෙනවා. මේ ඉතින් එහෙම තමයි අපි ඉන්නේ. ඒ වයිෆ්ට වැඩි ලහිරුස කෝල් කරනවා මම දැකලා තියෙනවා. මතක් කරා කියන සෙට් එක. හරි මේක වීඩියෝ එක බලයි. හරිද? සම්පූර්ණ බලයි. එතකොට මතක් කරනවා මේ වයිෆුත් එක්ක කියනවා. හරිද? ඔව් ලහිරුස කියනවා. සහ අපේ චූලිත් දන්නවා. ලහිරුසගේ කෝල් එකේ කියලා ඒක. මේ මම ආසයි වගේ ඉල්ලීමක් කරන්න ගිය පාර මගේ සෙමිනාර් එකේ ළමයි 150ට වැඩි හිටියා. ඒ සෙමිනාර් එක මට සම්බන්ධ කරලා දුන්නේ විද්‍යාව හසිත මල්ලි. මිනිහා පිටිපස්සේ ඉන්න අත් දෙක බැඳගෙන මන් දිහා බලන් හිටියා සෙමිනාර් එක ඉවරනකම්. මම ආසයි ඊළඟ මාසේ මුල් සතියේ මම කරනවා සෝල් එකේ තව සෙමිනාර් එකක් සිංහල විචාරවලට. ඔයත් පිටිපස්සේ ඉන්නවනම් මොකද මට මේ වෘත්තීය ජීවිතේ හම්බුණු හොඳම මිත්‍රයා ඔයා. ඊට පස්සේ මට හසිත මල්ලි හම්බුනේ. ඔයාලා දෙන්නම මාර හදවතක් මට මේ ජීවිතේ හම්බුණු වචනෙන් පවා වචනෙන්ද සල්ලි වලින්ද හැම දෙයකින්ම උදව් කරන මං ආසයිවත් වෙනවා. හරි. මම අනිවාර්යයෙන් ඉල්ලීම දැන් අහක දාන්න වෙනකොට කෝල් එකක් පොඩි කයියක් ගහමු කොහොමවත් වෙනවා කතා කරනවා. ඉතින් මට ඒක වෙන්නේ නැතුව ඉන්න බෑ. හරි මම අනිවාර්යෙන් එනවා. සහ මේ ඒකට මොනවා හරි වෙන්න දේවල් ටිකක් තියෙනවා නම් ටික ගහ ගන්න හරි මොනවා හරි තිබ්බොත් එමේ කියහන් මේ මට බැරි වුණාත් අපේ චතුරයට හරි කියහන් මම ටික බිසි වුණාම තමයි ක්ලාස් එක ඔබ දන්න මගේ ඒක මගේ මේ ලොක්කමක්වත් එකක් නෙවෙයි බං මම ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ ඉතින් අපේ වයිෆ් පවා දන්නවා ඒක මම ස්ටේජ් එකට ෆෝන් එක කියලා දීපුවම හරිද ඒ වීඩියෝ කරමල්ලා වුණත් ගන්නවා මට පුළුවන් නම් මම ආන්සර් කරනවා මම ස්ටේජ් එකේ ගියාට පස්සේ මම වෙනම සීන් එකකම ඉන්නේ හරිද මේ ඔයගොල්ලෝ සමාන ගත්තාම මට ඊයේ කෝල් ආවා මම 5යි 7යි ගන්නකොට තමයි අපහු කෝල් බෑක් කරේ. ඒ තමයි මට ටයිම් එක ආව වෙලාව. හරිද? මම අනිවාර්යයෙන්ම මේකට එන්නේ. හරිද? අපි චතුර පොඩ මතක් කරහනේ. සීනියම. ඔව් තව ගැටලුවක් තියෙනවා දැන් මේ නොච්චියාගමයි රාජාංගනේ ළමයි අපි බෙදා ගන්න දඟලනවා. නොච්චියාගමද මට ආදරය කරන සෙට් එකක් ඉන්නේ රාජාංගනේද කියලා බැමුන් දැන් සෝෂල් මීඩියා වල ගහ ගන්නවා. අපිව බෙදා ගන්න. මම දැකලා තියෙනවා ඔයාටත් එහෙම කමෙන්ට් දානවා. චතුරංග ඉස්සෙල් ලස්සනයි අරගයි මේකයි කියලා. මේ වෙලාව ගියා. අපේ මේ අලුත් ටයිම් වෙනස් වුණේ නැහැ ටයිම් එහෙමද 20යි කොහොමද තියෙන ටයිම්? මම ආයතන දෙකේම ටයිම් එක කියන්න. හරිද? 20යි 28 උසස් පෙළ පන්ති පටන් ගන්නවා අපි මේ එන සෙනසුරාදා සහ ඉරිදා. එතකොට සිනර්ජි පොළොන්නරුවේ මම මේ සැරේ කණ්ඩායම එකක් තමයි කරන්නේ. ඒ පන්තිය තියෙනවා සෙනසුරාදා 1 ඉඳලා 3 වෙනකම්. හරි සිනර්ජි පොළොන්නරුව. අපේ අනුරාධපුරේ විස්ටා උසස් අධ්‍යාපන ආයතනයේ තමයි අපේ අලුතෙන් දැන් පන්ති පටන් අපි වෙන ආයතනයකට අපි මාරුණා. ඒකත් එක්ක අපි දැන් පන්ති තියෙන්නේ විස්ටා එකේ අනුරාධපුර. එතකොට මම කණ්ඩායම් දෙකක් පන්ති පවත්වනවා. එක කණ්ඩායමක් තියෙනවා ඉරිදා 11 ඉඳලා 1 වෙනකම්. අනිත් කණ්ඩායම තියෙනවා ඉරිදා 3 ඉඳලා 5 වෙනකම්. මොකද අර විෂයන් ගොඩක් තියෙනවම හිත සබ්ජෙක්ට් ක්ලෑෂ් වෙනවා. සිංහල මීඩියා කරනවා ඊට පස්සේ වෙන විෂයන් කරපුවාම ක්ලෑෂ් වෙනවා. ඔය කණ්ඩායම් දෙක එකට එන්න පුළුවන්. හරිද? එහෙම තියෙන්නේ. ඒත් එක්කම මේ අර ඔයා කලින් නෙවෙයි ඔන්ලයින් අවකාශය. ඒ ඔන්ලයින් ලංකාවේ ඉන්න දිවෙ ඉන්න ඕනෑම දරුවෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. අපේ පන්තියත් එක්ක ඒක තමයි සමුදරෑ 7 9 ඔබ තමයි ටයිම් ටේබල් එක. උසස් පෙළ උසස් ඉදිරි ඉන්න කැමතිද? ජියෝග්‍රැෆි කරන්න චතුරංග සව තෝරා ගන්න පොළොන්නරුව සිනර්ජි අනුරාධපුර විස්ටා. thank you එහෙනම් හරියට